නාසරෙත්හි ජේසුස් වහන්ස ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක්ද? මගේ අම්මේ තාත්තේ පුතේ මේ වගේ දෙබසක් කියන්නේ වෙන කවුරුත් නෙමේ යක්ෂාවේශ වෙච්ච මිනිස්සෙක්. ඒ මිනිස්සයා ඇතුලේ ඉන්න යක්ෂ ආත්මය ජේසුස් ස්වාමීන් වහන්සේට කියනවා නුඹ වහන්සේ අපි එක්ක අතර ගනුදෙනුවක් නැහැ කියලා. නමුත් අවාසනාවකට යක්ෂාත්මයක්ම කියද්දී ඔවුන්ට දෙවියන් වහන්සේක කිසි ගනුදෙනුවක් නැහැ කියලා දෙවියන් වහන්සේව අනුගමනය කරන අපේම කතෝලිකයෝ විවිධාකාරයේ වස්තුව දේපල ධනය වෙනුවෙන් තමන්ගේ සැප සම්පත් වෙනුවෙන් විවිධාකාරයේ යක්ෂයාගේ උපක්‍රම භාවිතා කරනවා, යක්ෂයාගේ ක්‍රමයන් භාවිතා කරනවා. මගේ අම්මේ තාත්තේ පුතේ ඔබට මට ලැබෙන දේ අපිට කොච්චර තෘප්තිමත් වුණත් නැතත් ඒ හැම දෙයක්ම ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් කියන විශ්වාසය තුළ අපි ජීවත් වෙනවා නම් අපිට සාතන්ගේ උගුල් වලට අහු වෙන්නට අවශ්‍ය නැහැ. නමුත් අපි සන්තකයේ තියෙන දේවල් එක්ක අපි තෘප්තිමත් වෙන්නේ නැත්නම් අපි බොහෝ වෙලාවට ඊට වඩා ලොකු දේවල් බලාපොරොත්තු වෙයි. යහපත් මාර්ගයෙන් කරගන්නත් බැරි නම් අයහපත් මාර්ගයෙන් සාතන්ගේ ක්‍රමයක් තුලින් පවා අපිට අවශ්‍ය දේ කරගන්න අපි නොපැකිලිව ඉදිරිපත් වෙනවා. ඒ නිසා හැම මොහොතකම අපි ළඟ තිබෙන දේවල් අපිට අයිති කරගන්න පුළුවන් ප්‍රමාණය දේවල් එක්ක තමන්ව තෘප්තිමත් කරගන්නවා, සෑහීමටපත් වෙනවා මිසක් සාතන්ගේ ගුල්ලට අහු වෙලා පෞකාර මාර්ගයේ වැටිලා ජීවිතයේ ආත්මය විනාශ කරගන්න නැතිව අපි පුළුවන් තරම් පාපයෙන් යක්ෂ පරීක්ෂාවෙන්ගෙන් බේරලා ජීවත් වෙමු. ඔබට ජෙස්පීටයි.